ඊයේ යෝසිත රාජපක්ෂ ඔය කියන්නේ මහින්ද රාජපක්ෂගේ දෙවලි පුතානේ. වැඩිමල් පුතා නාමල් රාජපක්ෂ ඊළඟට යෝසිත අන්තිමට බාලයා රෝහිත. ඒකට ඊයේ යෝසිත රාජපක්ෂ ඔය අත්අඩංගුවට ගත්තනේ. අත්අඩංගුවට අරගෙන අධිකරණ ඉදිරිපත් කරලා ඊයේ හැන්දෑවේ මිනිහට අප හම්බුණා. හැබැයි ඒකාබද්ධ විපක්ෂයේ සහ ඔය මේ පොහොට්ටුවේ කණ්ඩායම විශේෂයෙන් මේ ඒකාබද්ධ විපක්ෂය කියලා කියන්නේ ඉතින් පොහොට්ටුවේම කෑල්ලක්. කියන්නේ පොහොට්ටුවට කියන තව නම. එතන එහෙම ගොඩක් නැහැනේ. විශේෂත්වයක් නැහැ. විවිධත්වයක් නැහැ. ඉතින් එකම සෙට් එකක ඉන්නේ. මේ මට කියන්න ඕනුනේ යෝෂිත රාජපක්ෂ අත්අඩංගුවට ගත්තට පස්සේ පොහොට්ටුවේ ඉන්න මේ දංකුඩ ටීම් එක හැලිවලන් ටීම් එක වලව් ඉන්න බත් බැලියෝ ටික මැද මුලන වලව් කියන්න ගත්තා. යෝෂිත රාජපක්ෂ මේ නාවික හමුදාවට බැඳුනේ සෙබළුන්ගේ චිත්ත ධෛර්යය වැඩි කරන්න. මේ ඉන්න සෙබළුන්ගේ මොරල් අප් කරන්න. ඒ කියන්නේ රටේ ජනාධිපතිවරයාගේ පුතත් උඹලා එක්ක යුද පෙරමුණේ ඉන්නවා කියලා කියන්නලු. ඔය එක මතයක් හරිද? ඊළඟට දෙවෙනි එක තමයි ඒ කට්ටිය කිව්වා මේ හමුදාවට සෙබළු බඳවා ගැනීම වැඩි කරගන්න ගම්වල ඉන්න තරුණයින්ගේ මොරල් එක වැඩි කරන්න ගම්වල ඉන්න තරුණයින්ගේ චිත්ත ධෛර්යය මේ හමුදාවට බැඳෙන්න තියෙන ආසාව වැඩි කරන්න තමයි යෝෂිත රාජපක්ෂව නායක හමුදාවට බාර දුන්නේ කියලා. මම අහන්න කැමතියි යෝෂිත රාජපක්ෂ යුද හමුදාවට නෙමෙයි නාවික හමුදාවට එකතු වෙච්ච දවසේ ඉඳලා ඔය සේවය දාලා පැනලා යන කම්ම මියාගේ සේවය අත්හිටවීමක් කරේ මිනිහා පෙන්ෂන් ගියේ නෑනේ. නේවිගේ හිටියා නේද? යුද හමුදා ඔය නාවික හමුදාව දාලා පැනලා යන කම්ම සේවය කරපු එක යුද පෙරමුණක් කියන්නේ. මේ බයියන්ගේ ඒ කියන්නේ පොහොට්ටුවේ දංකුඩ නඩේට හැලිවලන් නඩේට වලව්වේ බත් බැලයින්ට මේ ඔක්කොටම කරන විවෘත අභියෝගයක්. නාවික හමුදාවට බැඳුණු දවසේ ඉඳලා අයින් වෙන දවස දක්වා ශ්‍රී ලංකා නාවික හමුදාව විවිධ අවස්ථාවල විවිධ තැන්වල විශාල සංග්‍රාමික කටයුතු වලට මැදිහත් වෙලා තියෙනවා. විශේෂයෙන්ම LTT එකේ සප්ලයි චේන් එක කඩන්න ශ්‍රී ලංකා නාවික හමුදාව විශේෂ සේවයක් කරා. මොකද ඔය LTT එකට අන්තිම කාලේ ආයුධ හිඟයක් තිබ්බා. මොකද ගැඹුරු මුහුදේදී LTT සංවිධානයේට ආයුධ ප්‍රවාහනය කරන ජාත්‍යන්තර වෙළඳ පොලෙන් LTT සංවිධානයට එවපු ආයුධ නැව් කීපයක්ම ශ්‍රී ලංකා නාවික හමුදාව ප්‍රහාර එල්ල කරලා ගිල්ලවලා දැම්මා. LTT එක වැටෙන්න එක හේතුවක් ප්‍රධාන හේතුවක් තමයි ශ්‍රී ලංකා නාවික හමුදාවේ ඔන්න ඔය උපක්‍රමය. කියන්නේ ආයුධ ලැබෙන්න කලින් ආයුධ වලට ගහලා දාන එක. ඊට අමතරව ශ්‍රී ලංකා නාවික හමුදාව පුනරීන් සටන ඔය වගේ විවිධ තැන්වල කරේ නගරවල KKS වල ලොකු සටන් ප්‍රමාණයක් කරා ශ්‍රී ලංකා නාවික හමුදාව. ඊට පස්සේ ජෙට් ලයිනර් නෞකාව ආරක්ෂා කිරීම ශ්‍රී ලංකා නාවික හමුදාවේ ප්‍රධාන කාර්යභාරයක් කවදාවත් අමතක කරන්න හොඳ නැහැ. සෙබළු 2000ක් ශ්‍රී ලංකා යුද හමුදාවේ සෙබළු පොලිසියේ නිලධාරීන් 2000ක් KKS වල ඉඳලා ත්‍රිකුණාමලයට අරන් ආපු ජෙට් ලයිනර් නැව ක්‍රූස් ෂිප් එක සම්පූර්ණයෙන්ම ගාඩ් කරේ ශ්‍රී ලංකා නාවික හමුදාව. ඒ නෞකාව නැවත ඉන්දුනීසියාවට බාර දෙන තෙක් යුද්ධය අවසන් වෙලා නෞකාවට අබමල් රේණුවකින්වත් හානියක් නොවෙන්න නෞකාව රැකගත්ත ශ්‍රී ලංකා නාවික හමුදාව LTT ප්‍රහාර මැද්දේ. එතකොට යෝෂිත රාජපක්ෂ කොහේ හරි යුද පෙරමුණක කරලා දෙන යුද්ධෙ මොකද්ද? අපිට කියන්න පළවෙනියට මේක කියන්න අපිට. සෙබළුන්ගේ චිත්ත ධෛර්යය වැඩි කරන්න නම් මිනිහා යුද පෙරමුණක කොහේ හරි ඉන්න එපා. අඩුම තරමේ යුද පෙරමුණේ ඉන්න ඕනේ නැහැ. යුද්ධයක් යන තැනක බෑක් මේ CEO ගේ ඔෆිස් එකේ හරි ඉඳලා තියෙනවද අඩුම තරමේ? කමාන්ඩින් රූම් එකේ හරි ඉඳලා තියෙනවද? කන්ට්‍රෝල් රූම් එකේ හරි? යුද්ධයක් යන තැනක යෝෂිත රාජපක්ෂ එහෙම හිටියනම් හිටපු තැනක් පෙන්නන්නකෝ. දෙවෙනි එක ශ්‍රී ලංකා යුද හමුදාවට ගුවන් හමුදාවට සහ නාවික හමුදාවට සෙබළුන් විදිහට බැඳෙන්න තරුණීන්ගේ චිත්ත ධෛර්යය වැඩි කරන්න නම් යෝෂිත රාජපක්ෂ නාවික හමුදාවට බැඳුනේ. යෝෂිත රාජපක්ෂ මහින්ද රාජපක්ෂ සහ ඔය රාජපක්ෂ පවුල නාවික හමුදාවට බාර දුන්නේ. ඊට කලින් ශ්‍රී ලංකා යුද හමුදාවට බැඳුණු තරුණයින් ලක්ෂ 3කට අධික සංඛ්‍යාව කවුරු දැකලාද තමන්ගේ චිත්ත ධෛර්යය වැඩි කරගත්තේ?
ශ්‍රී ලංකා යුද හමුදාවට වැඩිම සමාජිකයන් පිරිසක් දායාද කරපු දිස්ත්‍රික්කය කුරුණෑගල දිස්ත්‍රික්කය. ශ්‍රී ලංකා යුද හමුදාවේ වැඩිම ආබාධිතින් පිරිසක් ඉන්නේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ. ශ්‍රී ලංකා යුද හමුදාවට බැඳිලා ජීවිත අහිමිවීමෙන් පසු වැන්දඹුවන් බවට පත්වෙච්ච බිරින්දෑවරු ඉන්නෙත් වැඩිම පිරිසක් ඉන්නේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ. 1996 මුලතිව් කැම්ප් එක වැටෙනකොට සෙබළුන් 1400ක් හිටිය නිලධාරීනුත් එක්ක. නිලධාරීන් සහ සෙබළුන් 60කට ආසන්න ප්‍රමාණයක් තමයි ජීවිත බේරගත්තේ. කොක්කුතුඩ වායුවට හෝ වැලිය වලට හරි වවුනියාවට හරි පයින් ඇවිල්ලා කැලෑව මැද්දෙන් පාර හොයාගෙන දවස් ගණන් බඩගින්න ඇවිල්ලා ජීවිත බේරගත්තේ 60කට ආසන්න සංඛ්‍යාව. 1300කට වැඩි නිලධාරීන් සහ සෙබළුන් පිරිසක් එක්ක මිය ගියා එක්ක අතුරුදහන් වුණා. 1000කට වැඩි එතන අමතක කරන්න එපා. ඔය කවුරුවත් යෝෂිත රාජපක්ෂ හෝ නායකින්ගේ පුතු හමුදාවට බැඳෙනවා දැකලා හමුදාවට ගිය මිනිස්සු නෙමෙයි. පුනරීන් කැම්ප් එක වැටෙනකොට 1999 99ට කලින් පුනරීන් වැටුණා. පුනරීන් කැම්ප් එක වැටෙනකොට එතනත් හිටිය ශ්‍රී ලංකා යුද හමුදාව, ශ්‍රී ලංකා නාවික හමුදාව සහ පොලිසිය. මේ තුන්ගොල්ලන්ගේම 1000කට වැඩි ප්‍රමාණයක් එතන මැරුණා. ඊටාම ස්වල්ප වූ පිරිසක් තමයි ජීවිතේ බේරගත්තේ. ඒ මිනිස්සු හමුදාවට බැඳුනේ කවුරු දැකලාද? යෝසිත රාජපක්ෂ දැකලාද? අලිමංකඩ කඳවුර වැටෙනකොට 99 2000 හීට් එක විතරක් හැදිලා 500කට වැඩි සෙබළු මැරුණා. වතුර නැතුව. මොකද මුලින්ම LTT එක අල්ලගත්තේ අයියකච්චි ලින් සංකීර්ණේ. මොකද මුල එලිෆන්ට් පාස් කියන්නේ දන්නවා ගියපු මිනිස්සෙක් තනිකර කාන්තාරේ වගේ. වැල්ල සහ අවකාශ එකේ විතරයි තියෙන්නේ. එතකොට ලන්දේසි කාලේ හදපු ලින් සංකීර්ණයක් තියෙනවා අයියකච්චි වල. අයියකච්චි ලින් ටික අල්ලගත්තට පස්සේ එලිෆන්ට් පාස් කඳවුරට වතුර නැති වුණා. ඊට පස්සේ පසු බහින සෙබළු වැඩි හරියක් මැරුණේ LTT ප්‍රහාර වලින් නෙමෙයි වතුර නැති වෙලා හීට් එක ඇදිලා. එතකොට මේ සමස්ත කඳවුරේ මියගිය සංඛ්‍යාව 1000කට වැඩි 1000ක් මියගිය සහ අතුරුදහන් වෙච්ච සංඛ්‍යාව කියලා. මේ මිනිස්සු හමුදාවට බැඳුනේ කවුරු දැකලාද? යෝෂිත රාජපක්ෂ හමුදාවට බැඳෙන්නත් පෙර ලක්ෂ ගාණක් සෙබළුන් සහ නිලධාරීන් ශ්‍රී ලංකා යුද හමුදාවට, නාවික හමුදාවට, ගුවන් හමුදාවට සහ පොලිසියට බැඳුනා. මේ මිනිස්සු සටන් කරා, මැරුණා. යෝෂිත රාජපක්ෂගේ යුගයේත් මිනිහා හමුදාවට බැඳෙනකොට මිනිහට වඩා සුදුසුකම් සහිතව එක්ක සමහරලාට උපාධියක් එක්ක හමුදාවට බැඳිලා සෙකන්ඩ් ලෙෆ්ටිනන්ට් කෙනෙක් හැටියට හමුදාවට බැඳිලා යුද පෙරමුණට ගිහිලා මැරිච්ච මිනිස්සු ඉන්නවා. යෝෂිත රාජපක්ෂ කවදාවත් යුද පෙරමුණකට ගියේ නැහැ නායකයන්ගේ පුතු හින්දා. එයා හමුදාවට බැඳුනේ එතනින් පස්සේ එංගලන්තේ මිලිටරි ස්කූල් එකට ගියා. එයාලගේ ටාගට් එක තිබ්බේ කවදා හරි මේ යකාව නාවික හමුදාවේ නාවික හමුදාපති කරන්න. එහෙම නැත්නම් යුද්ධයට යවන්න නෙමෙයි. හැබැයි යෝෂිත රාජපක්ෂට එහා සුදුසුකම් තියාගෙන සමහරලාට ශ්‍රී ලංකා වේ විශ්වවිද්‍යාලයක උපාධියක් සහිතව නිලධාරියෙක් විදිහට ශ්‍රී ලංකා යුද හමුදාවට හෝ නාවික හමුදාවට බැඳිලා සෙකන්ඩ් ලෙෆ්ටිනන්ට් කෙනෙක් හැටියට යුද පෙරමුණට ගිහිල්ලා යුද්ධය අවසන් වෙනකොට මැරිච්ච නිලධාරීන් ඉන්නවා. හැබැයි මේ මිනිසුන්ගේ අම්මලා තාත්තලා රටේ නායකයෝ නෙමෙයි. සාමාන්‍ය ගොවි ගැමි පවුල් වලින් ආපු මිනිස්සු. සාමාන්‍ය මධ්‍යම නාගරික පන්තියෙන් ආපු මිනිස්සු. ඒකින්ද ඒ දරුවෝ යුද්ධෙට ගියා කෙලින්ම. කොයිතරම් සුසුකම් තිබ්බත් යුද්ධෙට ගිහිලා ජීවිතේ නැති කරගත්තා. යෝෂිත රාජපක්ෂලා හිටියේ සීතල කාමරවල යුද්ධ කරේ නැහැ. යෝෂිත රාජපක්ෂ යුද්ධ කරනවා දැකපු හමුදා හතිබලෙක් හෝ හමුදා නිලධාරියෙක් ඉන්නවනම් ඇවිල්ලා කමෙන්ට් එකක් දාන්න. කිසිම හමුදා නිලධාරියෙක් හමුදා සෙබලෙක් එකඟ වෙන්නේ නැහැ. යෝෂිත රාජපක්ෂ යුද්ධ කරා කියලා කිව්වොත්. එයා හමුදාවට එකතු නැයි කියලා හමුදා සෙබළුන්ගේ චිත්ත ධෛර්යය වැඩි වෙනවා කියලා හිතනවා නම් හමුදාවට සෙබළු එකතු වෙන එක වැඩි වෙනවා කියලා හිතනවා නම් ඉතින් ඒ වගේ මොංගල් කතා හිතන්න පුළුවන්. තුන් වේලට පුන්නක්කු කණේ ගෙට්ට විතරයි. මනුස්සයෙක්ට නම් ඔය වගේ හිතන්න බෑ.